කොහෙන්ද පටන් ගන්නෙ? කවුරු හෝ කාන්තාවට යම් විදිහකින් ලොකුම විදිහට වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩිම විදිහකින් හෝ අනවශ්‍ය දෙයක් පිරිමියෙක්ගෙන් වෙලා තියෙනවා. ඒ සම්පූර්ණ වගකීම ඒ පිරිමියාගෙමයි. මමත් මගේ බිරිඳත් 1000ක් එතන ඉන්නේ. අපි එතනින් පටන් ගමු. දැන් දවස් දෙකකට විතර උඩදී මම හිතන්නේ ඔයාලා දකින්න ඇති. අපි ෂෙයා කරපු එක වීඩියෝ එකක් වයිරල් වෙලා තියෙනවා. වයිරල් වීඩියෝස් ගොඩක් තියෙනවා. මේක වයිරල් වුණේ හොඳ හේතුවකට නෙවෙයි. බොහොම වැරදි පණිවිඩයක් එක්ක මට හිතෙනවා අද පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. මුලින්ම කියන්න ඕනේ කාට හරි මේ වීඩියෝ එක දැකලා යම් විදිහකින් හිත රිදුනා නම් යම් විදිහකින් වරදක් දැනුණා නම් මුලින්ම ඒකට සමා වෙන්න ඕනේ. කිසිම වැරදි චේතනාවකින් කරපු වීඩියෝ එකක් නෙවෙයි. ඊයේ වෙනකොට මගේ නෝනා ස්ටේට්මන්ට් එකක් පෝස්ට් කරා එයාගේ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කළා. නමුත් මම කියන්න ඕනේ මේක ඇත්තටම ආයෙ බැලුවම මට තේරුම් ගියා අපේ පැත්තේ පොඩි වරදක් වුණා. මේකේ එඩිට් එක හරියට අපි මොනිටර් කරේ නැහැ. අපි සාමාන්‍යයෙන් වීඩියෝ එකක් දාද්දි ඒව හැම එකම ඉතින් මමම බලලා මමම රිවිව් කරලා එහෙම තමයි මුල් කාලේ දැම්මේ. මේ වෙනකොට එහෙම නෙවෙයි. ඉතින් මේ වෙනකොට ටීම් එකක් ඉන්නවා ඒවා බලලා කපලා මේවා කරලා දාන්න. ජපානයේ පැත්තේ ඇඩ්මින්ස්ලා ඉන්නවා ඒවා පේජ් එකට අප්ලෝඩ් කරන්න. මම ඉතින් ඔය දකිනවා. නමුත් ඉතින් දවසේ ගොඩාක් වැඩ ආස තමයි ඒක බලලා චෙක් කරන්නේ. මේ වෙනකන් ඉතින් ඔහොම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද ගොඩාක් දුරට අපි කතා කරන්නේ මොටිවේෂන් දෙයක් හෝ ජීවිතේට පොඩ්ඩක් එකතු කරගන්න දේවල් කතා කරන අතරදී සමහර තැන් වලින් පොඩ්ඩක් කැපුණා. අර කතාව ඉන්ක්ලූඩ් උනේ නැහැ. ඒ කතාව පොඩ්ඩක් කැපිලා තියෙන්නේ. මේ කැලේ තිබ්බේ නැහැ කිව්වට එහෙම ලොකුවට අර්ථයක් වෙනස් වෙන වීඩියෝස් නෙවෙයි. හැබැයි විශේෂයෙන් මේ වගේ ඊටාම සෙන්සිටිව් සබ්ජෙක්ට් එකකදී ඒ ගැන විග්‍රහ කරනකොට ඒ ගැන කියපු මොකක් හෝ විස්තරයක් ඉන්ක්ලූඩ් වෙලා නැති වුණොත් ඒකේ අර්ථය සම්පූර්ණයෙන් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ සිද්ධියේ එහෙම දෙයක්ත් තියෙනවා. ඒකට මුලින්ම කියන්න ඕනේ මේ එඩිටර්ස්ලටවත් ඇඩ්මින්ස්ලටවත් කාටවත් මේ දොස් කියනව නෙවෙයි. මෙහෙමයි උනේ කියලා ඒ කියපු හේතුව මේක උන විදිහ ගැන විග්‍රහ කරන්න මිසක් කාටවත් දොස් කියන්නේ නෙවෙයි. ඒ සම්පූර්ණ වගකීම බාරගන්නේ මම. මොකද එඩිටර්ස්ලා හිටියත් ඇඩ්මින්ස්ලා හිටියත් අන්තිමට වගකීම බාර ගන්න වෙන්නේ මට. ඒක මම සම්පූර්ණයෙන් බාර ගන්නවා. ඒ නිසා මම ඊයේ දවසේ අපේ ටීම් එකට කතා කරලා කිව්වා ඒ ෆයිල්ස් ටික ආයෙ හොයන්න කියලා. මොකද මේක මේ දැන් මාස ගානකට උඩදී කරපු පොඩ්කාස්ට් එකක්. බලන්න මේ කතාවේ මොනවා හරි මිස්සුන කෑලි ඇති. මොකද ඔය බස් එකක් ගැන කියන කතාවයි ඊළඟට කියන කතාවයි අතරේ තව කතන්දර ටිකක් තිබ්බා. ඊට වැඩිය පැහැදිලි කිරීමක් තිබ්බා. වගේ මට මතකයි. අනිවාර්යයෙන්ම මොකක් හරි මේක මිස් වෙලා ඇති කියලා ඊට පස්සේ ඒක හොයලා ගන්නකොට ඇත්තටම මේ යම් පැහැදිලි කිරීමක් ඒකේ තිබ්බා. මේ කතාව සාරාංශයක් හැටියට ගත්තොත් ඇත්තටම කිව්වේ ගැහණියක් වුණාම තමන්ගේ මිනිස්සයාට ගෞරවයක් වෙන විදිහට හැසිරෙන්න ඕනේ, අඳින්න ඕනේ. ඔය වගේ කතාවක්. ඒක ඉතින් පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. ඒක ඉතින් එහෙම නෙවෙයි කියන්නත් පුළුවන්. ඒක ඉතින් තම තමන්ගේ අයිතියක්. මේක අපේ ඔපිනියන් එකක් කිව්වේ. ඒ කියන අතරදී ඒ වගේම පැහැදිලි කරා මේ කතා කරන්නේ රටේ ඇත්තම කියනවා නම් පිරිමි බහුතරයක් මේ ලෝකේ. ඊටාම හොඳ මිනිස්සු. ඊටාම වැදගත් අය. ඒ වගේම වැරදි කරන අයත් ඉන්නවා. ඒ වැරදි ඇවිල්ලා ඉතින් සමාව දෙන්න බැරි වැරදිත් වෙනවා පිරිමි අතරින්. ඒ කියලා හැම පිරිමියම එහෙම ඉන්න බෑ. බහුතරයක් ඉන්නේ ඊටාම හොඳයි. ඉතින් ඒ වගේ සමාජයක එහෙම ඩීසන්ට් සමාජයක කිසිම පිරිමියෙක් ගෑණියෙක්ගේ පැත්තෙන් අනුමතයක් නැතුව unnecessary approach එකක් කරන්නේ නැහැ කියන කතාව තමයි එතනදී කියුනේ. approach කරද්දී හරි එතනින් shut down වුණොත් ඉතින් එතනින් එහාට අපේ ගැම්මත් ඉවරයි. අපිට එතනින් එහාට පිරිමි හැටියට approach කරන්න බෑ. ඉතින් ඒක confidence එකත් break වෙනවා. ඉතින් ඒ confidence එක අනිත් පැත්තෙනුත් reaction එකක් තිබ්බොත් තමයි එතනින් ඉදිරියට යන්නේ කියන කතාව තමයි ඒකේ අදහස් කරේ. ලංකාවේ බස්වල යනකොට නොයෙක් වැරදි ගැහණුන්ට සිද්ධ වෙනවා. රටේ ලෝකේ තව ඊට වඩා බලහත්කාරයෙන් කරන දේවල්. ඔය වගේ දේවල් තිබුණට ඒ ගැන නෙවෙයි කතා කරන්න කියලා තමයි මේ කතාව ඇත්තටම පටන් ගත්තේ. ඒ කොටස මං හිතන්නේ ටිකක් අපැහැදිලි වෙලා තියෙනවා. මම තාම මේ කොතනින්ද මේක උනේ කියලා ෆිගර් අවුට් කරගන්න. මොකද මමත් සැරෙන් සැරේ මේ වැඩ ගොඩාක් අස්සේ නිතරම බලනකොට ඔය නිකන් කමෙන්ට්ස් පොඩ්ඩක් බලනවා, ෂෙයාර්ස් කොහොමද කියලා බලනවා. ඒවා බලලා තමයි තේරුම් ගන්න මේක වැදගත් කතාවක් වුණාද ඊළඟ පාර කතා කරද්දි මොනවා හරි ඒ සම්බන්ධව තව වැඩියෙන් කතා කරන මොකද කමෙන්ට්ස් වල ඔයාලා ගොඩාක් දේවල් ෂෙයා කරනවා. ඒතර මේවට හරිය ආසයි. ඒවා ෂෙයා කරගන්න ආසාවට තමයි මේක කරන්නේ. මොකද මේක වෘත්තියක් නෙවෙයි, අපේ රස්සාවක් නෙවෙයි. මේක මේ පැය 24 මේකෙන් කන බොන දේකුත් නෙවෙයි. අපේ ජීවිතවලත් එක්ක ෂෙයා කරගන්න කරන දෙයක්. ඉතින් ඒ හින්දා එතනදී ඒව බලද්දි උදේ 7ට ගිය වීඩියෝ එක හවස 7:00 වෙනකොට ලංකාවේ වෙලා කිසිම එහෙම ගැටලුවක් දකින්න තිබුණේ නැහැ. මම වීඩියෝ එක හරියටම බැලුවේ නැතුණා නම් මම කමෙන්ට්ස් එහෙම බල හිටියේ. ෂෙයාර්ස් කොහොමද කියලා බැලුවා. ඉතින් ෂෙයාර්ස් දාලා තිබ්බෙත් ගොඩාක්
නොමැතිම තිබ්බේ හොඳ ඒව දාලා තිබ්බේ මේක මෙහෙම වැදගත් කතාවක් කියලා දාලා තිබ්බා හොඳ කතාවක්. ඔහොම තමයි ෂෙයාර්ස් 2600ක් යනකම් තිබුණේ හවස් වෙනකොට මම අන්තිමට බලද්දි. එතකොට හවස 7:00 වගේ ඇති ලංකාවේ 7:00 වගේ මෙහි මම හිතන්නේ රෑ 11 වගේ. 11:00 වගේ ඒකත් එක්ක හොඳයිනි කියලා මාත් බුදිය ගන්න ගියා. උදේ නැගිටිනකොට තමයි මේ ඔක්කොම ජංජාලේ වෙලා තිබ්බේ. එකපාරට මේක මෙහෙම වෙනස් වුණේ කොහොමද කියලා බලද්දි මම දැක්කා හවස් වෙනකොට ඔය වෙලාවෙන් පස්සේ වගේ දැන් සාමාන්‍ය කෙනෙක් මොන හරි ෂෙයා කරන්නේ අකමැති දෙයක් වුණත් එක්ක ගහයි උඩින් මෙයාලට පිස්සු. බොරු කතා, බයිලා මොකක් හරි ඔහොම එකක් ගහලා ෂෙයා කරනවා. පිටු ගණන් ලියලා ෂෙයා කරන එක ටිකක් අසාමාන්‍ය දෙයක්. සෑහෙන යම් පේජස් වල ඒ වගේ ලොකු විස්තරත් එක්ක මේක ෂෙයා කරලා තිබුණා. ඒ ෂෙයා කරපු එකෙන් තමයි ඊට පස්සේ මේක වෙන විදිහකට එළියට ගියේ. බොහොම කනගාටුයි ෂෙයා කරලා තියෙන තැන්වල කියලා තිබුණ සමහර කතා කොහෙත්ම මගේ නෝනවත් මමවත් කියපු කතාවකුත් නෙවෙයි, අනුමත කරන කතාවකුත් නෙවෙයි. පුංචි දරුවෝ ඉස්කෝලේ යන ළමයි බස් වල එයාලට වෙන අසාධාරණ, එයාලට වෙන කරදර ඒව අපි අනුමත කරා කියලා. එතකොට රේප් කරන අයව අපි අනුමත කරා කියලා. වික්ටිම් බ්ලේමින් කරා කියලා. ඔහොමම කතන්දර ගොඩක් කියලා තිබුණා. මම ඊටා වගකීමෙන් කියනවා එහෙම කිසිම කතාවක් කිව්වේ නැහැ, අදහස් කරෙත් නැහැ. නමුත් මං ආය බැලුවා ඒක ඒ විදිහට ගන්න පුළුවන්ද කියලා. එතන ගැටලුවක් තිබ්බා කියන එක මම පිළිගන්නවා. ගැහැණියෙක්ගේ ඇඳුමකුයි මේ ඉස්කෝලේ යන පාසල් දරුවෙක්ගේ මේ ඇඳුමක් ඒ සිග්නල් එකක් දුන්න ඒකද කිව්වේ කියලා ඇහුවොත් ඉතින් ඒක කොහෙත් මෙහෙම කතාවක් කිව්වේ නැහැ. එහෙම හිතා ගන්නවත් අවස්ථාවක් තිබ්බද කියලා මට තාමත් ඒක පොඩි ගැටලුවක්. කමන්නේ මොක හෝ එහෙම හරි හිතා ගන්න හරි එහෙම වැරදීමකින් හිතන්න හරි මොකක් හෝ එහෙම ගන්න පුළුවන් මොකක් හරි තිබුණ නිසානේ මේක එහෙම වෙලා ඇත්තේ. ඒක ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ඔය වගේ කිව්ව මම බාර ගන්නවා. ඒ වගේම මේ මං හිතුවා ෂෙයා කරන්න කියලා ඒ වීඩියෝ ක්ලිප් එකේ අර කැපිලා තිබුණ අයින් වෙලා තිබුණ කෑලි ටිකත් ඉන්ක්ලූඩ් කරලා මම පොඩ්ඩක් ෂෙයා කරන්න හිතුණා. මම මේ පිරිමි පාර්ශ්වයේ පැත්තෙන් එහෙම ගැහණු පාර්ශ්වයේ පැත්තෙන් මං කියනවා මේක නම් මම ඇත්තට මේ ඇතකින් නම් මේ හිතන දෙයක්. හරියට මේ අපේ ගැහණු අය ඉන්නවනේ නිකන් මේ තමන්ගේ වයස දැන් තියෙනවනේ. අපේ ඇඳුම පව විශේෂයෙන් ගැහණු. පිරිමි අය නම් මොක කරත් අඳින්න වෙන්නේ ඉතින් වෙන මොන හරි ඇඟ හදලා ඇඟ හිරට අනම්මනම් ඇඳලා පෙන්න ගන්න අවශ්‍යතාවයක් නැත්නම් පිරිමි කියන જાතියක මතින් කලිසමයි ෂර්ට් එකයි ෂෝට්ස් එකයි සරමයි ඔය කීපයයි ගෑනු කියන අයනේ ෆැෂන් කෙනෙක් ගොඩාක් ඕපන් අප් වෙන්නේ. ඒතර එතනදී තමන්ට ගැළපෙන ෆැෂන් එක කියන එක අපිට ෆැෂන් එකේ මට ගැළපෙන ඇඳුම කියන දේ ඉතාම අවශ්‍යයි ගැහණියකට. කෙල්ල කාලේ බැඳපු කපල් අලුත නිව්ලි මැරීඩ් කපල් හනිමූන් කිව්වහම ඒ වෙන කන්සෙප්ට්. ඒකට එයා හස්බන්ඩ් එක යන ගමනකට එහෙම. ඒකට ඊට පස්සේ ළමයෙක් එක්ක යනකොට කියනකොට ඒ වෙන මැචුරිටි එකක වෙන තැනකට යනවා. කාලවල් එනවනේ අපේ ජීවිතේ ඉස්සරහා කිරි දෙන අම්මා කෙනෙක් වුණොත් අපේ ඇඳුම් ස්ටයිල් එක එහෙම පිටින්ම ඉස්සරහා බොත්තම් තියෙන එකටම යන්නේ. එහෙම ඒ අපේ හරි මෙයා වෙනවනේ. අද පිරිමින්ව අපි දාලා තියෙනවනේ අර තෘප්තිය මේ තෘප්තිය තියෙනවනේ මේ අපි ලිංගිකත්වයෙන් කතා කරොත් වෙන කතන්දරයක් මෙතන තියෙනවනේ. ඇත්තරම බස් එකක යන ගෑනු කෙනෙක් අද ඔෆිස් ගිහලා එන ගෑනු කෙනෙක්ගෙන් ඇහුවොත් තියෙන ප්‍රශ්න කන්දරාව. පිරිමි කෙනෙක් ඇඟට බස් එකේ යන ඩිංගටවත් යන්න බෑ කියන කාරණාවල් මේ මට දේවල් තියෙනවනේ මේ අපේ සමාජයෙන් එහා ගියේ අපේ මට්ටමට එහාට ගියේ ඔෆිස් ඩේලි යන කෝච්චියක යන මේ මිනිස්සු අපි මේ කතා කරන ඇත්තටම අපි කාර් වල යන වාහන වල යන මිනිස්සුනේ අපි මෙතන ඉඳලා අපි දැනගන්න ඕනේ අපි යන සමාජයේ මම යන්නේ මගේ මහත්තයත් එක්ක වෙන්නේ නැති. මුට පිරිමි ගොඩක් මැදට නම් මගේ මහත්තයා අරගෙන යන්නේ. මගේ මහත්තයාට ආදරෙයි නම් මම කරන්න ඕන. මාව එයා ආරක්ෂා කරන්න ඕනි අර ඇස් වලින් කියන ගැටලුව මගේ මහත්තයාට ඇති නොකර මං එතනට යනවා. ඒතර ඒක ඇතුලේ මං කතා කරොත් කිව්වොත් කොයි වෙලාවකවත් මම විශ්වාස කරන දෙයක් දැඩිසේ කිසිම පිරිමියෙක් ගෑණියෙක්ගේ එක බැල්මක් ඇඳුමකින් හරි සිග්නල් එක නැත්තම් රේප් කිරීම වෙන දෙයක්. ඒක බලෙන් ගෙනියෑමක් නේ. ඒතකොට ඒක නැතුව කිසිම පිරිමියෙක්ගෙන් ගෑණියෙකුට කරදරයක් වෙන්නේ. එහෙම නැතු බලහත්කාරයෙන් කිරීම කියන දේ ඉතින් අපිට තර්ක කරන්න බෑ. ඊට අමතරව අපි දෙන සිග්නල් වලින්මයි අපි එතනට වැටෙන්නේ. ඒක නොකරන ගෑණිට කවුරුත් ඇටෙන්ෂන් නැහැ. එහෙම කෙනෙක් නිසා නෙමෙයි. එයාට ඒක ඕනේ නැති හින්දා එයා තැම්පත් විදිහට ජීවත් වෙන්නේ. හෙට උදේ එයාට පුළුවන් නම් ස්කින් එකක් ගහගෙන හරි මොනවා හරි කරගෙන අවශ්‍ය ගන්න ඕනම ගෑණියෙකුට ඒක පුළුවන් කරන්න. හැබැයි නොකරන්නේ Tamanට අවශ්‍ය නැති නිසා. තමන්ගේ මහත්තයාට ඒක ලකුණක් නෙමෙයි. තව 10ක් මන් දිහා බැලුවා කියන එක. මට කාගෙන්වත් ඔය වෙන කෙනෙක් මන් දිහා බැලුවා කියන එක මට තෘප්තියක් නැහැ. මං ඒ ටික පෙන්න ගන්න මගේ මහත්තයාට විතරයි කියන මයින්ඩ්සෙට් එකේ ගැහණියයි. ඒ වගේ අඩු මානසිකත්වයක ඉන්නවා අද අපේ ගැහණිය කියන කෙනා. ඒක නම මම බය නැතුව කියන. ලස්සන නදින්න ඕන තරම් ෆැෂන් තියෙන. ක්ලාස් විදිහට නදින්නත් පුළුවන්. තැනට සුදුසු විදියට. ක්ලබ් එකට මං කියන්නේ මේ පන්සල් යන්න වගේ අඳන් ඉන්න කියලා හයිනෙක් දාගෙන. ඒක නෙමෙයි මං කියන්නේ ෆැෂන් කරන්න බට් Tamanට ගැලපෙනවද කියලා. මේ කතාවේ නොඑක් දේවල් වලට විරුද්ධ වෙන්න පුළුවන්. ගෑණිට ඕන විදිහකට ඕන තැනක අඳින්න පුළුවන් කියන්නේ. පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තම තමන්ගේ අයිතිය. මේ සමාජය අපි අඳින විදිහට ඉන්න විදිහට හැසිරෙන විදිහට සමහර
තැන්වල අපිට ගිහිල්ලා ඉන්න බෑ. ලංකාවට ගියත් කොනබ අපි ජීවත් වෙන විදියට අඳින විදියට අපිට ගමේ ගිහිල්ලා ඉන්න බෑ. ඉතින් ඒවා මම හිතන්නේ බොහොම සාමාන්‍ය දේවල්. ඒවා මේ අපි තර්ක විතර්ක කරලා නෑ අපිට අයිතිය තියෙන ඕන තැනක ඕන විදිහකට ඉන්න කියලා. අයිතිය තියෙනවා. ඉතින් ඒක කිසි ගැටලුවක් නෑ. එහෙම කරන එක හරිද නැද්ද කියන එක තම තමන්ගේ වැඩක්. මේ කිව්වේ අපේ අදහසේ ගැන. ඒකට විරුද්ධ නම් ඒකට විරුද්ධ වීමෙන් කිසි ගැටලුවක් නෑ. ගැහණියෙක් තමන්ගේ ස්වාමියාට ගෞරවයක් වෙන විදිහට තමයි අඳින්න ඕනේ හැසිරෙන්න ඕනේ කියලා මගේ නෝනා කිව්වනම් මගේ නෝනාගේ මගේ විශ්වාසය ඒක. ඒක තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඒකෙත් කිසි ගැටලුවක් නැහැ. ඒ ඕන එකට විරුද්ධ වෙන්නේ ඕන එකක් ක්‍රිටිසයිස් කරන්න එනවා දාන්න. අපි මේ අයිඩියාස් ෂෙයා කරන්නේ ඒකට තමයි. මොකද අපි අතර විවිධාකාර අයිඩියාස් තියෙනවා. විවිධාකාර අදහස් තියෙනවා. එතකොට ඒවා අපි ෂෙයා කරනකොට තමයි යම් තැනකට යම් අන්ඩර්ස්ටෑන්ඩින් එකකට එන්නේ. එක්කෝ මම කියන එක හරි වෙන්න පුළුවන්. මම එහෙම කිව්වට සමහර කෙනෙක් වෙන අයිඩියා එකක් ෂෙයා කරන්න පුළුවන්. අරදී ඒකත් හරි වෙන්න පුළුවන්. අපි දෙන්නම වැරදි වෙන්නත් පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඉතින් අපි කවුරුත් අංග සම්පූර්ණ නැහැ. අපි කවුරුත් පර්ෆෙක්ට් නැහැ. නමුත් අපි ජීවිතයේ අත්දැකීම් අපේ ජීවිතේ යම් දේවල් එක්ක අපි දැක්ක දේ, අපි ඉගෙන ගත්ත දේ, අපි දැනුණ දේ අපි ෂෙයා කරනවා. ඒක තමයි මම හිතන්නේ වෙන්න ඕනේ. ඒකට කිසි ගැටලුවක් නැහැ. නමුත් මේ වගේ එකක් අරගෙන පුංචි දරුවම රේප් කරේ සිග්නල් දීලාද කියලා ඇහුවොත් මම දන්නේ කොහෙද මේ කතාවක් අපි කිව්වේ කියලා. මේ වීඩියෝ එකත් මම ඇත්තටම ෂෙයා කරන්න හිතුවේ වෙන කිසි දෙයකට නෙවෙයි. ඔක මට ගොඩ දෙනෙක් කතා කරලා කිව්වා. ඕක ගණන් ගන්න එපා. ඕක මේ දවස් දෙකෙන් යට යනවා. දන්නවනේ ලංකාවේ සතියයි හැමදේම සති දෙකයි මෙහිමයි කියලා. අද වෙලා සිකුරාදා. මම තව පැය කීපකින් ওই පොලිටිකල් රැලි එකක් තියෙනවා. හොමෝම තියෙනවා. ඒවත් එක්ක මේක යටයයි මෙහෙමයි කියලා කතා කරලා මට ගොඩ දෙනෙක් කිව්වා. ඒ නිසාමයි තකහණිය මේ වෙලාවේ මේක කරන්න හිතුවේ. මොකද මේක යට යනවට මම කැමති නෑ. මේ විදිහ අදහසක් එක්ක මේක යට යන්න අවශ්‍ය නෑ. මොකද මේක ඇත්තටම පැහැදිලි කරන්න ඕනේ. අපේ පැත්තෙන් මේ වීඩියෝ එක මම මේ ඇත්තටම කරන්න හිතුවේ මේ ගැන ගොඩාක් විවිධාකාර අපි නොකියපු කතා හදලා කියපු අයට නම් නෙවෙයි. ඒකේ කිසි ගැටලුවක් නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් කියාගන්න. මම විශේෂයෙන් මේක කරන්න හිතුවේ අවුරුදු ගාණක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක එකතු වෙලා අපේ වීඩියෝස් බලලා අපිට ඔයාලයි ගොඩාක් ආදරේ දීලා අපි ගැන යම් විශ්වාසයක් ගොඩ නැගිලා එහෙම කවුරු හරි ඉන්න අයට තමන් ආදරය කරන තමන් ආස කරන කෙනෙක් මෙහෙම කතාවක් කිව්වොත් අපිටත් හිතට දෙනවා. ටිකක් වෙනස් වෙලා එයාලා වෙන පැත්තකින් අපි දකින්න අපි ආස නැහැ. එහෙම වුණාට කමන්නේ එයාලා ඇත්තටම එතන නම් ඉන්නේ. නමුත් අපි එහෙම තැනක නෙවෙයි ඉන්නේ. අපි එහෙම කතාවක් කිව්වෙත් නැහැ. අපි කොහෙත් මානුමත කරන්නෙත් නැහැ. ඇත්තටම කනගාටුයි මේ වගේ පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වෙන එකට. හැබැයි ඒ වගේම ඉතින් ඒ විදිහට පොඩ්ඩක් ගන්න පුළුවන් දෙයක් හරි එළියට ආවෙත් අපෙන්. ඉතින් ඒ හින්දා ඒකට කරන්න දෙයක් නැහැ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. වෙච්ච දේ වුණා. ඒකේ වගකීම අරගෙන මින් ඉදිරියට ආයේ කවදාවත් එහෙම දෙයක් නොවෙන්න. ඒක ඊට වැඩි පිළිවෙලට පොඩ්ඩක් බලන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඔයාලට කියන්නේ කාට හරි එහෙම වරදක් වුණ කෙනෙක් ඉන්නවා නම් ඔයාලට නිකන් මේ වගේ පණිවිඩයක් තැන් වලින් දැකලා හරි හිත රිදුනා නම් සමා වෙන්න ඕනේ. අපි කවදාවත් එහෙම චේතනාවකින් කතා කරේ නැහැ. එහෙම අදහසක් තිබෙත් නැහැ. නෝනා මේ ස්ටේට්මන්ට් එකක් පෝස්ට් කරලා තිබ්බ මේ සම්බන්ධව සමහර අය කියලා තිබ්බා ඔයිට වඩා ඇපොලොජයිස් කරන්න ඕනේ කියලා. ඊට වැඩි ඇපොලොජයිස් කරන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා එහෙම කිසිම කතාවක් කිව්වේ නැහැ. එයාගේ කතාව හෝ ඒ මොකක් හරි එළියට ගියේ විදිහ ඒ සම්බන්ධව මම වගකීම ගන්නවා 100%ම. මොකද එයා එහෙම කිව්වෙත් නෑ. එඩිට් වෙලා ආපු විදිය හෝ මොක හෝ අන්තිම වගකීම මගේ. ඒ නිසා එයා ඊට වැඩි සමාවිල්ලන්න අවශ්‍ය නෑ. එයා සමාවිල්ලුවා ඇති. එයා සමාවිල්ලන්න වරදක් එයා කරේ නෑ. ඒ වෙනුවෙන් මම සමාවිල්ලනවා. මොකද එඩිට් එකේ හෝ මොක හෝ ඒ එළියට ගියේ පණිවිඩේ මගේ වගකීම. තව දෙයක් මම කියන්න ඕනේ මේ සිද්ධියත් එක්ක ඇත්තටම ගොඩක් දේවල් අපිටත් දැනගන්න ලැබුණා. මේකේ එක්තරා විශේෂ හොඳ පැත්තක් තියෙනවා මේ සිද්ධියත් එක්ක. ඒ තමයි ගොඩ දෙනෙක්ගේ කමෙන්ට්ස් කියවනකොට ගොඩ දෙනෙක්ගේ කතන්දර අහනකොට අපිට තේරුම් ගියා එළියේ කතා නොවන කතන්දර ගොඩාක් මිනිස්සු ගාව තියෙනවා. අපි මේ වෙනකොට රාජපුත්‍ර පදනම කියලා මේ ආරම්භ කරපු ෆවුන්ඩේෂන් එකෙන් ගිය පාර බ්‍රෙස්ට් කැන්සර් පැත්තේ අපි ස්ක්‍රීනින් ඒ වගේ දේවල් ටිකක් කරා. මේ වෙනකොට සුයිසයිඩ් හොට්ලයින් එකක් අපි ඕගනයිස් කරගෙන යනවා. මොකද ડિප්‍රෙෂන් වගේ දේවල් මෙන්ටල් ඉල්නසස් ඒවා ගොඩාක් බලපානවා ගොඩ දෙනෙක්ට. ඉතින් එයාලට මේවා ගැන කතා කරන්න එයාලට උදව්වක් වෙන්න ප්‍රෝග්‍රෑම් එකක් දැන් ලෑස්ති කරගෙන යනවා මේ වෙලාවේ සුයිසයිඩ් සම්බන්ධව ડિප්‍රෙෂන් සම්බන්ධව. නමුත් මේ සිද්ධියත් එක්ක මයි නෝනයි අතරම ඊයේ හවස කතා වුණේ මේ වගේ අසාධාරණ වෙන හඬක් නැති කාටවත් කියන්න බැරි ඒ වගේ තත්ත්වයට පත් වෙලා ඉන්න ඕනෑම කෙනෙක්ට කතා බහ කරන්න, එයාලට සපෝට් කරන්න, එයාලට හඬක් දෙන්න, එයාලට එතනින් එහාට කරන්න ඕන දේවල් ගැන කතා. ඒ වගේ සම්බන්ධව ප්‍රෝග්‍රෑම් එකක් අපි මේ සුයිසයිඩ් හොට්ලයින් එකේ වැඩි ඉවර වෙනවත් එක්කම එහෙම එකකට ඊළඟට යන් කියලා අපි කතා වුණා. ඉතින් මම හිතනවා මේ වගේ සිද්ධියක් නැතුව සමහර විට ඒ වගේ දේවල් එළියට එන්නෙත් නැහැ. මේවා සාමාන්‍යයෙන් කතා වෙන්නෙත් නැහැ. ඉතින් මේ ගොඩක් යට යන දේවල්. ඒක මම හිතනවා මේ සිද්ධියත් එක්ක වෙච්ච ලොකු පොසිටිව් එකක් කියලා. ඉතින් ওই පැහැදිලි කිරීම තමයි මට පොඩ්ඩක් කරන්න ඕනේ උනේ.
ජීවිතේ නොයෙක් දේවල් වෙනවා. ඒ යන අතරේ ඉතින් ඩාම් වෙනවා, ඩූම් වෙනවා, ප්‍රශ්න එනවා, ගැටලු වෙනවා, වැරදීම් සිද්ධ වෙනවා. නමුත් ඒ ඕන දෙයක් පොසිටිව් විදියට හදාගෙන, හරි ගස්සගෙන, වැරදි නිවැරදි කරගෙන, ආයේ වැරදි නොවන විදියට හදාගෙන ඉස්සරහට යන එක තමයි ජයග්‍රහණය කාගෙත්. අපේ ජීවිතේ හැමෝගෙම. ඒ නිසා අද මම මෙතන ඉන්නෙත් ජීවිත පුරාම එහෙම කරලා. මීට වැඩිය විශාල දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකේදීම ඒ විදියට දේවල් හදාගෙන ඉස්සරහට යන එක තමයි වැදගත්. එහෙනම් බොහොම ස්තුතියි. මම විශ්වාස කරනවා පොඩි හරි පැහැදිලි කිරීමක් මේකෙන් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක දැම්ම කියලා අරක ෂෙයා වුණා වගේ මේවා ෂෙයා වෙන්නේ නැහැ. මොකද නරක දේ හැමෝම ෂෙයා කරනවා මිසක් හොඳ දේවල් ෂෙයා කරනවා අඩුයි. කනගාටුයි. නමුත් ඒක තමයි ඇත්ත. අර විදියට මේක නොගියත් විශේෂයෙන් මාත් එක්ක මේ සම්බන්ධ වෙලා එකතු වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඔයාලා වෙනුවෙන් මේ පැහැදිලි කිරීම මම කළ යුතුමයි. ඒක මගේ වගකීම, මගේ යුතුයකමක්. ඒ නිසා මම මේ වීඩියෝ කරන්න හිතුනේ. එහෙනම් බොහොම ස්තුතියි. ඔයාලට ගොඩාක් ආදරේ.